අවුරුදු කෑමේසේ රස බොජුනක් බඳු වැලිතලප ගැන ඔයාලා නොදන්න රහසක් තියෙනවා. ඇත්තටම මේකට වැලිතලප කියන්නේ. අද අපි ඒ ගැන කතා කරමු. හාල් පිටි සහ පොල් මිශ්‍ර කරලා කුඩා කැටයක් විදිහට සකස් කරගන්න මේක ස්වභාවය හරියට මුහුදු වෙරළක තියෙන වැලි වගේ. ඒ නිසායි පැරණන් මේට වැලිතලප කිව්වේ. සමහර පළාත්වල මේට සවුදු දොල් කියලාත් කියනවා. ඒකට හේතුව දොඩොල්වල තියෙන ඇලෙන සුළු ගතිය සහ වැලි වැනි වයනය මෙහි එක්වර පවතින නිසා. වැලිතලප කියන්නේ අනෙක් කැවිලි වලට වඩා ගුණදායී ආහාරයක්. මොකද මේක තෙලේ බදින්නේ නැහැ. හුමාලයෙන් තමයි තම්බන්නේ. ඒ වගේම නියම වැලිතලප වලට යොදාගන්නේ කීතුල් පැණි. කීතුල් පැණි කියන්නේ ශරීරයට හිතකර අඩු ග්ලයිසීමික දර්ශනයක් තියෙන ස්වභාවයක් පැණි රසකාරකයන් නිසා මේක ශක්තිජනක වගේම සෞඛ්‍ය සම්පන්නයි. විසිරී තිබුණු පිටිකට දහස් ගණනක් පැණි සමග එක් වෙලා එක කෑල්ලක් ලෙස හැදෙන වැලිතලප වලින් සංකේතවත් කරන්නේ පවුලේ සමගිය සහ එකමුතුකම. ඒ නිසා පැරණි ගැමියන් මෙය ආදරෙන් කෑමේසට එක් කළේ. ඉතින් මේ වගේ අපේ දේශීය උරුමයන් ගැන තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වතාවේ වැලිතලප කනකොට මේ කතාව මතක් කරගන්න. සුබ දවසක්.